Asquito iya macam. Ini mana mana versi gili ode. Ini makul. Ini versi gili ya. Ini mana di versi gili. Patta gandai. Mara gandai. Sancarik දෙන්නෙක් ඇවිල්ලා guys. සංචාරක ඔය බන්ටු මේ පොළොන්නරුවේ ටවුන් එකේ ඉන්නේ තියෙන අපි පොළොන්නරුව ටවුන් එකට එන්නේ. අයියෝ උඹ කිව්ව ටවුන් එකේ තියෙනවා කියලානේ. ඉතින් ටවුන් එක ටවුන් එක තමයි. ආ ටවුන් එකේ කොච්චර දුරද? සෙවණපිටිය ටවුන් එකට වරේ. මොකද්ද? සෙවණපිටිය. ඔයාලා මොකද හිතෙන්නේ? සතුටුයි. දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. මොකද දෙන්න දාන්න පුළුවන්. ඒ අපි කොහෙද යන්නේ? පොළොන්නරුව යනවරු වන්නේට. Hi guys, ඉතින් අද අපි තවත් පොඩි ගමනක් යන්න ඉතින් මේකට travel එකක් නෙවෙයි මේ ඉතින් vlog එකක් වගේ තමයි මේක කරන්නේ මේ පොළොන්නරුවේ යන්නේ අපේ කොල්ලෙක්ගේ tattoo shop එකක් open කරනවා පොළොන්නරුවේ මේ 7 පිටියේ තමයි තියෙන්නේ. ඉතින් මූ කිව්වේ නම් මේ පොළොන්නරුව town එකේ station එකේ බෑපු ගමන්ම බඩු මේ උගේ shop එක තියෙනවා කියලා. ඒ වුණාට මේ මෙතනට ඇවිල්ලා 7 පිටිය කියලා අපි ටිකට් ගත්තාම මේ පොළොන්නරුවේ ඉඳනුත් ඌ කියනවා දැන් බස් එකේ පැය භාගයක් දුරක් තියෙනවා. අපි ඉතින් ගිහිල්ලා බලමු 7 පිටිය ඉඳන් කොච්චර දුර තියෙනවද කියලා. අලිත් ඉන්නවා. ඉතින් අපි මේ 3:15 කෝච්චිය යන්නේ. ඉතින් 3:15 කෝච්චිය කියන අපි කොහොමත් එහෙට යද්දී 9 මාර විතර වෙනවා. ඉතින් යද්දී ඉතින් ඒ පැත්තේ ඉතින් අලි ඉන්නවා. ඉතින් අපි බලමු ඉතින් ගිහිල්ලා ඉතින් ඌ ඔක්කොම අපේ ඇනෙත් මේව කරලා තියෙන්නේ. ඉතින් අපිට ගිහිල්ලා නිදාගෙන ඉන්න විතරයි තියෙන්නේ. ආ ඔක්කොම කන්න බොන්න රූම් ඔක්කොම සෙට් කරලා තින්නේ කොල්ලගේ. ඉතින් මේ තමයි හිටියේ. ඉතින් මේ ඉඳලා ඉතින් වැඳලා ගියා හෙට. වැඳලා මේ ගියේ. ඉතින් අපිත් එක්ක යනවා මාළක යනවා. ඉතින් අපි දාන යනවා. අපේ බසි යනවා. හරි. අපි කට්ටිය තමයි ඉතින් යන්නේ 7 දෙනෙක් යනවා. එකෙන් නම් උදේ ගියා පොඩ්ඩක් වැඩ වගේක් තියෙනවා කියලා ටැටු ෂොප් එකේ. ඉතින් අපි යන ගමන් හම්බ වෙනවා ඉතින්. අපි ට්‍රේන් එක නැග්ගා. මේක මඩකලුපියන් ට්‍රේන් එක මේ වැඩදිලා මේ ටිකට් අරන් තියෙන මඩකලුවට ටිකට් අරන් දෙයි. ඉතින් මඩකලුවටම ගිහිල්ලා එන්න පුළුවන්. ඉතින් අපි ට්‍රේන් එකේ ඉන්නවල වෙන ට්‍රේන් එක මේ ඉතින් ට්‍රේන් එක මේ බස් ක්ලාස් තියෙන්නේ. ඉතින් අපි සෙකන්ඩ් ක්ලාස් යන්නේ. බස් ක්ලාස් යන්න ඕනේ බොරුවට සෙකන්ඩ් ක්ලාස් ටිකට් දෙන්න ඉන්න මේ 3:15ට තමයි ට්‍රේන් එක යන්නේ. දැන් 3:13යි. ඉතින් මේක බ්ලොග් එකක් විදියට වීඩියෝ එක මේ travel video ගන්න. ඉතින් අපි day and night එකට ඉන්නේ. අද ගිහලා හෙට එනවා. ඉතින් අලුවගේ මේ tattoo shop එක open කරනවා පොළොන්නරුවේ මේ 7 පිටියේ. ඉතින් ඒකට තමයි යන්නේ මේ. ඉතින් අපි යන ගමන් හම්බෙමු. guys, ඉතින් අපි තව අපි මේ තාම යන ගමන් ඉන්නේ. පේනවාද ඔයාලා අට්ට කළුවල කිසියක් පේන්නේ නැහැ. ඉතින් මේ ඌ අපිට අපේ යාළුවා අපිට කිව්වේ පොළොන්නරුවේ ටවුන් එකේ තියෙන්නේ කියලා. අපි ටවුන් එකට වරෙන් කිව්වේ ඇති කිව්වා. ටවුන් එකට වරෙන් කිව්වා ඇති කිව්වා. ඉතින් අපිට ටවුන් එකට යනවා. මුන් දැන් කියනවා ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 20ක් ආයෙන්න ඕනේ කියලා. ඉතින් අපි ආයෙ බලමු ගිහලා ටවුන් එකට ගිහලා පොළොන්නරුව මම දැන් තවත් අපිට පැය දෙකක් විතර යයි. දැන් වෙලාව 6:54 වෙලාව කොහොමත් අපිට 8යි මට මාර වගේ වෙද්දි බයින්න පුළුවන් කියලා අපි හිතනවා. ඉතින් අපි උන්ට මල වැස්ස ඉන්නේ. මේ තවේ උන් එක්කගෙන ඉතින් උන් එක්ක ගානවා. උන් අපිට ගානවා මේ මාර දුරෙන් මූකුවට පොළොන්නරුව අලිත් ඉන්නවා බා යන්න කොහොමද කියලා. ඔය මාළේ කොයි ඉන්නේ අලි ඉන්නවද? ඔය මාන අලි ඉන්නවා. මොකද කියන්නේ වට්ටු ගැන? කරනවා කීකම් බලන්න. ඉතින් guys, ඉතින් අපි ආවද අපි මනම්පිටියේ ඉන්නේ. මනම්පිටිය කියන්නේ පොළොන්නරුවේ ඉඳන් 7 පිටියට ඉතින් තිබ්බේ කිලෝමීටර් 24යි. මනම්පිටියේ ඉඳන් අපිට කිලෝමීටර් 10යි පෙන්නන්නේ. ඉන්න මේ ට්‍රේන් එක මනම්පිටිය නවත්තන ඉන්න මේ එතන ඉඳන් කිලෝමීටර් 10ක් ඉතින් යන්න තමයි බැලුවේ. ඉතින් මේ වෙලාව වෙනදී 9:54යි වෙලාව. ඉතින් 9:54 කියන 10යි බස් දිනවත් දන්නෙත් නෑ යන්න. අලිත් ඉන්නවා මේ කෝච්චියත් එමින් තමයි ආවේ. මේ අර ගොඩක්ම මේ මඩකලපුර ට්‍රේන් එකේ මේ අලි ගැටුණු වෙන්න මේ ප්‍රශ්නකුත් තියෙනවා ඒකත් එක්ක. ඉතින් අරුව අපිට කිව්වේ පොළොන්නරුව ටවුන් එකේ බෑපු ගමන් කියලා. බෑපු ගමන් කිව්වට පස්සේ දැන් අපි යනවා කොයිද 7 පිටිය. දැන් මූ කියනවා 7 පිටිය කියලා. දැන් මූ කියනවා 7 පිටිය තියෙන්නේ කියලා. දැන් මනම්පිටියෙන් බෑලා. ඉතින් මනම්පිටියෙන් බෑලා ඉතින් 7 පිටියට ආය යන්න ඕනේ. පයින් යන්න වෙයිද දන්නෙත් නැහැ. ඉතින් ට්‍රේන් එක වෙන්න ඕන නම් ට්‍රේන් එක හදන්න තවුත්තුයි. අලුත් ට්‍රේන් එකක් වුණාට කවුරුම තවුත්තුයි. මේ ඔයාලා පෙන්නන මකුළු දැල්ම තමයි තියෙන්නේ.
ඇති යාළුවනේ මකුළු ගල් මේ ට්‍රේන් එකේ. මේනවා මකුළු තනිකර මේක රත්තුවත් තමයි. ට්‍රේන් එකේ තනිකර මේ මකුළු මේ සීට් එකත් සීට් ගාවත් මකුළු. ජීවිතේට මචං ජීවිතේට හොදලා නැහැ මේ ට්‍රේන් එක. මේ අපි ඉන්නේ සෙකන්ඩ් ක්ලාස්. මේ ඉන්නේ ෆස්ට් ක්ලාස්. ෆස්ට් ක්ලාස් කීට ඔයියා මචං. මේ වරම් බලන්න වැසිකිළිය ඕනේ. මේ මකුළු. මේ වැසිකිළිය. මේවා වෙනදි වැසිකිළිය. පට්ට ගඳයි. මාර ගඳයි. සංචාරක දෙන්නෙක් ඇවිල්ලා ගයි. සංචාරක දෙන්නෙක් ඇවිල්ලා මේ හැල්ල ගියා. ඉතින් ගඳින්දා. ඉතින් යන්න බෑනේ මේව ලයිටුත් නෑ. යස්සේ මේ මකුළු එක. මේක තනිකර සත්තුවත්තක් වගේ. වාඩිනේ පේනවා මේ කවුරුත් නැහැ මේ මඩ කලපුව කොළඹ මඩ කලපුව යන ට්‍රේන් එක කොළඹින් 3:15ට පිටත් වෙන එක. අපි ගත්තේ සෙකන්ඩ් ක්ලාස්. ඇත්තට මේක සෙකන්ඩ් ක්ලාස් යන්න බෑ. මේකේ නම් ඇත්තටම යන්න බෑ. තනිකර මේකේ මේ තත්ත්වවත් මේ තඩි මකුළු ඉන්නේ. මේ මකුළු මේ මකුළු ගොඩේ කොහමද යන්නේ මිනිස්සු ඇත්තටම හරිම මේවා ඉතින් ඔයාලා ඉතින් බලන්න මේක පොඩ්ඩක් අර මේව කරන්න ඕනේ කට්ටියට මේ මකුළු වැඩි ඉඳා. ඉතින් අපි මනම්පිටිය ළඟයි ඉතින් මනම්පිටියෙන් බයිනවා. මනම්පිටියේ ඉතින් අපි ඇවිදිනවා අපි ඉතින් අපේ පේන්නෙත් නෑ ඔයාලට. ඉතින් අපි පොඩි හයික් එකක් කරන්න යන්නේ කිලෝමීටර් 7ක් ඇවිදින්න හදන්නේ අලිත් ඉන්න පැත්තක. ඔයාලා උඹ ඇවිදිනවද කිලෝමීටර් 7ක්? අලිත් ඉන්න පැත්තේ කිලෝමීටර් 7ක් පේන්නේ නෑ වම් මෙතනට මේ. ඉතින් මෙතන ඉඳන් පොඩ මේ අර උණු දිය උල්පත් තියෙන වැවක මේ වැවටත් මෙතන කිලෝමීටර් 6ක් තියෙනවා. අපි ඒකට යන්නේ මේ ඉසෙඩ්ඩියල දිනවලා. දන්නවා ඇති ඉසෙඩ්ඩියල කිව්වම ඉතින් ගොඩක් අය දන්නවා ඉසෙඩ්ඩියල මොකද වගේද කියලා. ඉතින් අපි ඉතින් ඉසෙඩ්ඩියලට තමයි යන්නේ. ඉතින් මේ ඇලේන මම දන්නේ ඉතින් නාන්නම් බෑ පුතේ. මේ ඉසෙඩ්ඩියල කියන්නේ ඉතින් දරුණු වැලක්. මේ ඇලේ ගොඩ නාන්න අමාරුයි. මේ අපි පොඩ්ඩක් ගිහිල්ලා එල්ලිලා දැන නාන්න හදන්නේ මේ මම බෑ. ඉතින් ඉසෙඩ්ඩියලේ අපිට එල්ලිලා දැන නාන්න පුළුවන්. මේව කල්ලා නම් නාන්න බෑ. ඔය වෙනවා ඉතින් අපේ කට්ටිය යනවා ඉස්සර වෙලා මේ ඉතින් මෙතන ඉඳන් අපි පොළොන්නරුවේ වුණාට පොළොන්නරුවේ අපි මෙතන ඉන්නේ මේ සෙවන පිටියේ ඉන්නේ. සෙවන පිටියේ අවුලක් නැහැ මේ අපිට ඉසෙඩ්ඩියල තියෙන නාන්න. මේකේ නාන්න බෑ පුතේ. බෑලා නාන්න බෑ. මේකේ එල්ලිලා නාන්න වෙයි. අර ෆන්ක්ෂන් දාන්න බෑලා නාන්න බෑ. බෑ ඉසෙඩ්ඩියල මේකේ අතුරේ යටින් යන රොකට් එක වගේ. යන්න නෑ. අයියෝ ජමුරේද? ජමුරේද? මේ ඔය හරිය වලන්නේ නෑනේ. ඒ හරිය වලන්නේ අපේ හරියට නැතු නාග මේ හරිය. අවුලන හරිය ඉන්නේ නාගෝනේ. ෂේප් එක නාගන්න මැද්දට කියන්න බෑ. ඔව්නේ. කොහොමද ජමුරේ? ඉන්නේ බලන්නේ. ඉතින් මේ අපි ඉසෙඩ්ඩියලට ආවිල්ලා ඉතින් මෙතන මේ නාන්න නම් බෑ. ඉතින් අපිට මෙතන පොඩ්ඩක් මේ අයිනේ නා ගන්න පුළුවන්. මේ මෙතනින් තමයි මේ මෙතනින් නාන අයිලා වගේ නාගෙන ඉන්නවා. ඉතින් ඔයාලා දන්න ඇති අලි ඇතුන්ක්වත් බේරෙන්නේ නැති ඇලක් තමයි මේක. ඔය අත්අඩින්න එපා. මට කැලියෙක් මු. ඔය පස්සේ කොට මට යන්න විදිහක් නැහැ විරගෙන. ඉතින් මේ ඉසෙඩ්ඩියල ඉතින් ඉන්නේ මේ නැති ඇල මේ ඇලේ මෙතන මේක තියෙන්නේ මේ සොරවුව තියෙන්නේ මෙතන මේ මන් කියන්නේ. ඉතින් ඉසෙඩ්ඩියල කියන්නේ හරි දරුණුම ඇලක් ඉතින් ලංකාවේ තියෙන ගොඩක් ඉතින් අලියෙට්ටවත් බේරෙන්න බැරි ඇලක්. මේක තමයි ඉසෙඩ්ඩියල. අපේ නැති වතුර යන විදිය. බලපන්. ආයි ගියා. සුපිරියා.
බල බං. ඉතින් මං ඉන්නේ ඉෂටියලේ සොරෝවේ උඩ ඉන්නේ. මේ ඉතින් මේවල පේනවා. ඉතින් මේක තමයි අරින්නේ. මේකේ තමයි සොරෝව අරින්නේ. දැන් සොරෝව ඇරලා තියෙන්නේ. පේනවා ඉතින් වතුර පාර කොච්චර වතුර පාරක් යනවද කියලා. තමයි ඉෂටියල අලියෙක්ටවත් බේරෙන්න බැලි ඉෂටියල තමයි ඉතින් මං ආවේ බයින්නෝ නික්කන්ට. එතන මේ පාරෙන් ගියාම මේ කිලෝමීටර් 6ක් විතර 6මාරක් විතර ගියාට පස්සේ තියෙනවා මේ උණුදිය උල්පත්. ඒ කියන්නේ වැවක තියෙන්නේ. ඉතින් ඒකත් අවුලක් නැහැ. එනවනම් මෙහෙ ඉතින් අපි ඊළඟ පාර එනවා. ඉතින් උණුදිය උල්පත් පැත්තටම යන්න මේ නානවා කට්ටිය අපේ. අන්න ආයෙ බොන්නේ. බ්‍රෝ මොකද ඉන්නවද බාර් පාරක් ගහලා වෙන්න. ඒ මාස් ලාන්නත් කවුද? අඩෝ මේක අරු බා. ඒ මාන කැවිලානේ මාළු පස්සේ. ඒක ආගනවා. ඒ මං සංගීත මාළු කව ගන්නවා. මේ ෆ්‍රී කව ගන්න මොකද? අරු දැන් කොහොද ගන්නේ? කවුද? අතා? ආවේ නෑනේ මෙච්චර ආතල් ලැක්කෙන බලන්න. ඉතින් ගයිස් ඉතින් මේ මෙන්න ගම්පියේ පොඩිය එල්ලන්න පුළුවන්. ඉතින් අත්තරින් නම් බෑ යනවා වතුර පාර මේ. කකුල් දෙක බීම අඩි 6ක්. මොන අඩිය හයිද බං? ලොකෝ මම ඉන්නවා 6 4. කකුල් දෙක. අපේ නැති අපි දෙන්න මගේ උස අඩි 6යි මු අඩි 6 4යි. ඉතින් මම මේ ඉන්නේ ගොඩ මේක එකක් පාර ගැඹුරුයි. වතුරක් පේන්නේ නැහැ. ඉතින් මෙතන හොඳයි. ඉතින් නාන මේක අල්ලගෙන එල්ලෙන් හිටියේ මේ අපිට වෙල්ලෙන් ඉන්න බෑ. අර එනන් යන්න බෑ. මේ මඩියෙන් ගහගුවා මම බැර. බාල එනවනම් මෙතන නාන එක ගොඩ හොඳයි. ඉතින් ආර වැඩ දාන්න යන්න අරකයි. ඉතින් ඇවිල්ලා කියලා ඉතින් මේ ගමේ මිනිස්සුම කිව්වා මෙතන නාන්න මේ ඩේන්ජර් කියලා ඒක ඉන්නේ. අලියටවත් වැටෙනවද අලියටවත් ගොඩ එන්න බැරි යලක්. කොහොමවත් අලිය ඇවිල්ලා මෙතනින්ම තමයි ගොඩ ගහන්නේ. මේ අපිච්චර මම පෙන්නුවාට ඉස්සෙල්ලා මේ ඔයාලටම කලින් පෙන්නුවා සොරවුව ගාවින් තමයි කවුරු ආවත් මේ එතන තමයි යන්නේ කෙලින්ම වැටෙන්නේ. ඉතින් දාන මෙතන අරින්න මෙතන මේක පාඩු ඇවිල්ලා දාගෙන යන එක තමයි ඉතින් හොඳ. වාල්ලේ උඹල ඔක අතරින්න බෑ හරිද? මට කොළඹ කට්ටියට උත්තර දෙන්න බෑ. ඉතින් ෆෝන් එක අරගෙන ආවු. අතරින්න මේක උඹට කීයක් ගාලා වෙන්නන්න ඕන? ගායි මං ඉන්නේ ගැඹුරුම තැන. මේ ඇල තියෙන්නේ ඇල මෙහෙම තියෙන ඉසෙටි ඇල මේ කොන්ක්‍රීට් තියෙන්නේ පතුලේ උනාට වතුර පාර යටින් තමයි යන්නේ. මේ යන වතුර පාර. ඉතින් ආවම ඉතින් පරිස්සමෙන් නාන එක තමයි ඉතින් වැදගත්කම. ඉතින් මේ ගොඩක් කට්ටියක් මැල්ලා දිනනවා මේ වැලේ නිවුස් වලින් එහෙම අපි දැකලා දිනනවා. ඉතින් ගයිස් අපි සෙඩියල්ට වයින්න දන්නේ ලෝපයත්ත. ඉවර්ස් කර යට ගිලෙනකොට හරි මාළක ඕම ඉන්න බා දිවුනා අන්දිනවා. ආනල් බ්‍රෝ. කමෝන් බ්‍රෝ. hey buddy. yeah buddy. මේ මාළු කනවා බං. වෙලාගේ අපි මේ අර කොල්ල එන කලිය ගන්න ඕනේ. ඇස්ලා ඉන්න. මේ අත් කරලා කියන්නේ මට මොනවද අපි ඇතුලේ මුකුත් නැහැ නේ. බියර් බෝතල් ටිකක් කොහෙද දැම්මේ? බියර් බෝතල මම දැක්කේ නෑ. ගයිස් ඉතින් ඉසෙටියලේ ඉන්නේ මේ අතල් ඉතින් අතල් මේ වෙනවට කම්බි අල්ලන් ඉන්නේ. මාළු කනවා බං ඕයි. මාළු කනවා. නේ එක මාළු කනවා. ඒක වෙනම කතාවක්. මාළු කන එක වෙනම කතාවක් ඉතින් මේ මේකට හිත ගන්නද ඕයි. පේනවනේ අපි සෙට් එකේදී කම්බෙල්ලිලා ඉන්නේ. ඉතින් කම්බෙල්ලිලා නනාන්න පුළුවන් ආතල් එක අරයටත් යන්න පුළුවන්. මේ මාළු කනවා බං මෙතන. ඒකනේ වැඩේ.
ඉතින් අපි සෙඩ්ඩියලේ නෑවා නාලා දැන් ඉතින් උදේට කන්න තමයි ඉතින් යන්නේ. ඉතින් ගොඩක් කල් ඉඳන් බලන් හිටපු දෙයක් තමයි සෙඩ්ඩියලේ නාන්න එක. ඉතින් මම හිතුවේ අපි ඉතින් මෙතනට එනකන් හිතුවේ නෑ සෙඩ්ඩියලා තියෙන්නේ කියලා. මේ අපි හිතුවේ මූමේ කියන විදිහ පොඩි යලක් තියෙනවා කියලා. ඉතින් කවුද දන්නේ සෙඩ්ඩියලා තියෙනවා කියලා. ඉතින් එතනින් ගොඩක් හොඳයි නාන එක. ඉතින් අපි එතනින් තමයි නෑ. ඉතින් අර පැති වලින් නාන්න තියෙනවා. ඉතින් මේ පැති වලින් නානවාගේ නේ වතුර පාර පට්ට හයියෙන් යනවා පල්ලෙන්. ඉතින් කට්ටිය එක්කම මේ ගොඩ රැවිලා තියෙන ඉතින් යනවා මේ ටැටූ ෂොප් එකට යනවා. ඉතින් මෙතනින් මේ ගිහිල්ලා දැන් බඩු ටික අරගෙන ටැටූ ෂොප් එකට ගිහිල්ලා උදේට මොනවා හරි කාලා මේ මෙතන මේ සෙවන පිටියේ තියෙන ටැටූ ෂොප් එක මේ ඊට පස්සේ මේ කාලා ආවට පස්සේ ඉම්මම අපි එකමාරට විතර ආය යනවා කොළඹ මේ. ඉතින් ඒව මාව දාලා යනවා මේ. ඉතින් ගිහින් ඉතින් සෙවන පිටියේ තමයි ටැටූ ෂොප් එක තියෙන්නේ. ඉතින් ඔයාලත් පොළොන්නරුවේ සෙවන පිටියව නම් ටැටූ එකක් ගන්න හොඳ තැනක්. ඉතින් හොඳ තැනක් කියන්නේ අපේ ගොඩක් ටැටූ ගාලා තිනවා. මේ සුපිරියටම ගහනවා. ඉතින් ලයින් එක එහෙම හොඳටම ගහනවා අපේ. ඉතින් අපේ ඒ ගගා හිටියේ. ඉතින් ඌ දැන් මෙහෙ ඇවිල්ලා ටැටූ ෂොප් එකක් දැම්මා. ඉතින් ඒකත් හරිය. ඉතින් අපි සෙඩ්ඩියලේ නුත් නෑවා. දැන් ඉතින් ආයේ ෂොප් එකට යනවා. ෂොප් එකේ තමයි අපි රැත් හිටියේ. රෑ පොඩ්ඩක් අපි නිදාගද්දි සාමාන්‍යයෙන් නිදාගද්දී 4යි මොම 4ට නැගි නිදාගෙන මේ 6ට විතර ආයෙ ඇහැරුණා. ඉතින් ආයෙ යන කට්ටිය යනවා. දැන් ඉතින් උදේට මොනාරි කාලා ටැටූ ෂොප් එක ඕපන් කරනවා. ඒකටත් ඉඳලා මේ එකට එකමාරට විතර ආයෙ යනවා. ඉතින් බ්ලොග් එක ඉතින් ඉවර කරන්න ඉතින් හිතුවා. ඉතින් අපි දැන් බස් එක නැගලා තියෙන්නේ පානුදුර කඳුරුවෙල. ඉතින් අපි කෙලින්ම කඳුරුවෙලට ආවා. ඒ කියන්නේ පොළොන්නරුවටම ඇවිල්ලා තමයි පොළොන්නරුවේ පානුදුර බස් එකක් තියෙනවා. ඉතින් ඒක නැගලා ගෙදර යන්න හදන්නේ. ඉතින් බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා. ඉතින් මේක මගේ 3 වෙනි බ්ලොග් එක. ඉතින් කලින් දෙකක් දැම්මා මේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.